අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිවස හදන්න පාවිච්චි කරන ගල ගැන. එතකොට අපි මේ ගල විශේෂ ගලක් අපි ලෑස්ති කරගත්තා මේ භාවිතා කරන්න. මේකේ අපි සිමෙන්ති පසුයි මිශ්‍ර කළා කම්ප්‍රෙස් කරලා හදාගත්ත පුච්චපු නැති වේලපු ගලක්. මම එහෙම කිව්වොත් අර බ්ලොක් ගල වේලනවා වගේ මේකත් පවනේ වේලලා හදාගත්ත ගලක්. ඉතින් මේකේ වාසි ගොඩක් තියෙනවා. මේකයි දෙපැත්තෙන් ගත්තා මේක දෙපැත්ත හරි ස්ටෙඩි තියෙනවා. ඉතින් ඒකත් අපිට වාසියක් තියෙනවා. මොකද අපි මේකට කපරාරුවක් කරන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. අපි පිටපැත්ත කපරාරු කාඩ ඇතුල් පැත්ත සම්පූර්ණ මේ එක්ස්පෝස් කරලා හදාගන්න වෝල් ටිකක් තමයි අපි මේ කියන්නේ. මේකේ වාසි ගොඩ එකක් බඳින්න අපි මේකට වැලි පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේක අපි අර ටයිල් එක හලනවා වගේ සිමෙන්ති ග්‍රේවි එක හරි ගස්සලා තමයි අපි මේකට ගාලා ටයිල් එක හලනවා වගේ අල්ලගෙන යන්නේ. ඒකේ අපිට වාසියක් තියෙනවා. අනිත් එක ලේබර් කොස්ට් එකත් අනිත් එක පාවිච්චි හදනවට වඩා මේකේ යම් ප්‍රමාණයක අඩුවක් දකින්න තියෙනවා. මේකේ අමතර වාසි ගොඩක් තියෙනවා අපිට. එකක් දෙයක් නෙමෙයි. දැන් අපි මේ ගත්තා මේ ගලේ මැද තියෙන හෝල් එකක්. අපි ඒ හෝල් එක පාවිච්චි කරනවා මේකේ තියෙන මේ ගේ ඇතුලේ තියෙන උෂ්ණත්වය ගෙන් එළියට එන්න ඒක නවත්ත ගන්නත් එළියේ තියෙන උෂ්ණත්වය ගේ ඇතුලට එනක නවත්ත ගන්න. මේක පොඩක් කූල්. ගේ හැදුවට පස්සේ අපි කතා කරමු. එතකොට ඇතුලට ගිහිල්ලාම ওই view එක අරන් කතා කරලා බලමු. මේක ගොඩක් කූල්. මේක අපිට පාවිච්චි කරන එකේ දිගටම තියෙන වාසිය තමයි ලයිට් බිල් ඉතිරි කරගන්න පුළුවන්. ඒක ෆෑන් එක නිතර පාවිච්චි කරන. දැන් අපි ගොඩක් වෙලාවට ගෙවල් ඇතුලේ දවල්ට හිටියත්, හවස හිටියත්, රැට හිටියත් ෆෑන් එක හැමතිස්සෙම අපි පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. මේක ගොඩක් රස්නේ දරාගෙන යනවා. මේකේ මැද්දේ හෝල්ස් වගේක් තියෙනවා. මේකේ එතෙන්ට කම්පැක්ට් වෙන එයාර් කන්ඩිෂන් එක ඒ හීට් එකත් අරගෙන උඩින් පිට වෙන විදිහට තමයි මේක හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඒ chance එක තියෙනවා අපිට. මේක බඳින්න පාවිච්චි කරනකොටත් අපිට ගොඩක් cost එක අඩුයි. වැලි පාවිච්චි කරන්නේ නැති හින්දා. අනිත් පැත්තෙන් මේකේ අර අපි ලයිට් යනකොට බිත්ති කඩාගෙන ඒ පැචප් හරි ගස්සගෙන එහෙම ඕනේ නැහැ. මේ ගල ඇතුළෙම තියෙන පොඩි සිදුරක්. ඒකත් එක්ක අපිට යන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක මේකේ හයියෙත් ගැටලුවක් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මම ඇතුළට ගියාම පෙන්නන්න. මේ ගල මේ බිත්තිය ගල් පෙලි 4න් 4 ලොක් කරලා හදලා තියෙන්නේ. මේක ඔක්කොම මේ දෙපැත්තේ කණු වලට ලොක් වෙනවා. කම්බි කූරු දාලි වෙරලා. අපි උඩින් හරියට මේ මට්ටමට එනකොට මේ මට්ටම එනකොට මොනවා ලින්ටල් එකක් යනවා සම්පූර්ණ කණු දෙකට බිත්ති හිර කරන්න. ඒකෙන් බිත්තියේ ශක්තිමත් භාවය, බිත්තිය හෙට මෙහෙට පෙරලෙන එක ඒ සියල්ල නැවතිලා තියෙන්නේ. අනිත් එක තමයි ඔයාලටත් දකින්න පුළුවන් දැන්ටත් සමහර ගොඩක් ගෙවල් වල කොන්ක්‍රීට් කොලම් එකයි බිත්තිය අතර ගත්තාම පොඩි ක්‍රැක් එකක් ගිහිල්ලා තියෙනවා. ඒක සමහර ලාවට එක දිගට එනවා, සමහරට මේ ඉක්මනින් එනවා, සමහරලා ටික කාලයක් ගියාට පස්සේ එනවා. ඒ ක්‍රැක් එක මේක හදලා ඉවරනට පස්සේ මේක අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ ඔයාලට පේන ගෲව් එක අපිට ඕනනම් එක්ස්පෝස් කරලා මේ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක ෆිනිෂ් එකගෙන යනකොට මේක අහලා ස්ලැබ් එක දැම්මට පස්සේ අපි ලයිට් ෆිනිෂ් එකේදී මේ ගෲව් ඔක්කොම අකලා දාලා සම්පූර්ණ ෆ්ලැට් වෝල් එකක් විදිහට හදා ගන්න පුළුවන්. ඒක ක්ලයන්ට්ගේ කැමැත්තට. දැන් අපි මේකේ නම් අපේ ක්ලයන්ට් කැමති මේක එක්ස්පෝස් කරලා මේ ගල මේ තීරු මේ ලයින්ස් ඔක්කොම තියෙන විදිහට අපි ඒක එක්ස්පෝස් කරලා ඒ විදිහට හදා ගන්නවා. එළිය පැත්ත විතරක් අපි කපරාරු කරනවා මොනවාද වැඩි හානියක් නොවෙන්න ඕනේ කියලා හිතෙන්දා මේ ප්ලින්ත් එකත් එක තනි වෝල් එකක් විදිහට අපි කපරාරු කරලා ගන්නවා. ශක්තිමත් භාවයේ තඩුවක් නැහැ. සාමාන්‍යයෙන් අර සාමාන්‍ය ගඩොල සිමෙන්ති ගලෙන් කඩන්න පුළුවන් වුණාට මේක සිමෙන්ති ගලෙන් කඩන්න බෑ. මේක එක්කෝ පීයකින් කපන්න ඕන. එහෙම නැත්නම් ග්‍රයින්ඩර් එකකින් ටයිල් එක වයි කපලා ගන්න ඕනේ. ඒ තරම් හයියයි. ඉතින් මේකේ ලොකු බරක් ගන්නවා, ලොකු ශක්තියක් තියෙනවා. අනිත් එක තමයි මේ ගල හරියටම අඟල් 6ක් පළලයි. හරි. අපි එහෙනම් ඉතිරි ටික ඇතුළට ගිහිල්ලා ඒ ටික බලලම කතා කරමු. එන්න. අර මම ඉස්සලා කිව්වේ මේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ගල ලොක් කරලා මෙතනින් අපි කොන්ක්‍රීට් එක දාලි වෙලා ඒකෙන් කම්බියක් කරා මේ කොලම් එකට ලෑස්ති කරලා තියෙන්නේ මේක මෙන්න මේ විදිහේ ගෲව් එකක් එන්නේ මේක අතිනම් මෙතනට කම්බියක් දාලා කොන්ක්‍රීට් එක දාලා මේ කණුවට සම්පූර්ණයෙන් හයි කරනවා. එතකොට මේ ගල මේ බිත්තිය ගොඩක් හයියයි අපි සාමාන්‍යයෙන් බඳින බිත්තියට. මොකද මේ උසෙන් උසට මේක මේ ලින්ටල් 3ක් වැටෙනවා ස්ලැබ් එක මට්ටමට එනකොට. එතකොට හොඳ හයියට හිටිනවා මේක. මේ ගලේ මේ බලන්න මේ හරියට අඟල් 6 තියෙනවා. මේක දෙපැත්ත බලද්දි දෙපැත්ත ගානට සෙට් වෙනවා හරියට ළඹ වෙලා. එතකොට අපිට ආපහු කපරාරු කරනකම් මුකුත් ඕනේ නැහැ. මේ ගෲව් එක ඕන නම් අපිට ෆිනිෂ් කරද්දි මේ ගෲව් එක වහලා මේකට තීන්ත ගාලා ඉවර කරගන්නත් පුළුවන්. නැත්තම් ඒ විදිහට වානිෂයක් ගාලා ෆිනිෂ් එක ගන්නකොට ඒක මාර අමුතු ලස්සනක් එනවා මේ බිත්තිය බලනකොට. ඒකේ හැම වෙන ප්‍රසන්ට් එක ගොඩක් හොඳයි. හරි අපි ඉස්සෙල්ලා කතා කරේ වයරින් එක කොහොමද කරන්න කියලා ඉවරලා. මේ ගලේ මෙතන මේ හෝල් එක තියෙනවා. අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මෙතනින් මේ විදිහට දාලා මේක පෙන් පල්ලෙට මේක පල්ලෙහාටම බහලා තියෙන්නේ. අපි උසලා ගල ගමු බලමු. සම්පූර්ණ ගල පල්ලෙහාටම බහලා තියෙන්නේ. මේක එජ් එක ගන්නකොට උඩටම ඇවිල්ලා පල්ලෙටම බහලා තියෙන්නේ. ඒතකොට අපිට පුළුවන් අපිට අවශ්‍ය උසට එනකොට අපි
මේ බටේ දාන්න ඕන මෙතනට නම් පල්ලෙහාදී අපි මෙතනට නිකන් කොන්ක්‍රීට් එක පුරුල හිල වහලා තිබ්බට පස්සේ උඩ ඇවිල්ලා හරියටම අවශ්‍ය තැනට නවතිනවා. ඒකම මේ වතුර බට දාද්දි අපිට මෙන්න මේකේ හරහා මේ අතට යන්න ඕන බට ටික මෙන්න මෙහෙම දාලා හදා ගන්න පුළුවන්. කොන්ක්‍රීට් එක දාන්න ඉස්සෙල්ලා බට ඇවිල්ලා මෙතනින් T එක ගහලා මෙහෙම බටේ යවලා හදා ගන්න පුළුවන් මේ පැත්තෙන් එළියට එන්න ඕන විදියට. වතුර බටේ අපිට මේ විදිහේ මේ ආකාරයටම මේ පයිප් බට ASCII යවා ගන්න පුළුවන්කම තියෙන මේ ගලාස්සෙම. මේකේ අපිට වාසිය අපි නිකන් මේ විදිහට ගත්තොත් මේකේ වර්ගාඩියක් සම්පූර්ණයෙන් ෆිනිෂ් කරගන්න අප රුපියල් 320ක් විතර වගේ තමයි යන්නේ දෙපැත්තම. හැබැයි අපි මේක බ්ලොක් ගලෙන් බැඳලා. ඒතකොට මේක පළලත් අඩුයි. පල්ලාඩු බිත්තියක බ්ලොක් ගලෙන් බැඳලා දෙපැත්ත කපාරු කරලා සුදු තියලා ගන්නකොට අපිට මේකට යනවා රුපියල් 450ක් 500ත් අතර ප්‍රමාණයක් යනවා එක වර්ගාඩියක් දෙපැත්ත ෆිනිෂ් කරගන්න. මේකට අපිට යන්නේ සම්පූර්ණ මේක දෙපැත්ත ෆිනිෂ් කරගන්න රුපියල් 320ක් වගේ ගාණක් තමයි ඊට අඩු කරගන්න පුළුවන්. ට්‍රාන්ස්පෝර්ට් එකේ තියෙන එක වෙනස තමයි අපිට ඊට වඩා ඇඩ් වුණොත් ඇඩ් වෙන්නේ. හා අඩු වුණොත් අඩු වෙන්නේ. නැත්තම් අපිට ඒ විදිහ වෙනස 140ක විතර වගේ මේකේ වෙනසක් තියෙනවා. වැඩිම තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි මේ ගල බැඳලා පස්සේ ගේ ඇතුළ AC කරා වගේ කූල් එකක් රඳව ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට මම යෝජනා කරනවා අපි හිතමු අලුතෙන් ගයක් හදාගන්න නිවසක් හදාගන්න ඉන්න කෙනෙක්ට මේ ගල පාවිච්චි කරන්න. පාවිච්චි කළා මේකේ අපිට යන වියදමෙත් ලොකු ඉතුරුවක් කරගන්න පුළුවන්. ඒ වගේම මේක ගන්න තියෙන ඇඩ්වාන්ටේජ් එකත් ගොඩක් වැඩි. ඒ ඔක්කොමත් එක්ක ඔයාලට ලොකු පහසුවක් ගේ හදලා කාලයක් තිස්සේ ජීවත් වෙන්න හදන ගේ වැඩි කාලයක් අපිට මේක ගන්නකොට ඒකේ වාසිය නිරන්තරයෙන් අපිට ලැබෙනවා. එක පැත්තෙන් කරන්ට් බිල අඩු වෙනවා. අනෙක් පැත්තෙන් කූල් එකේ AC එකක් ඇතුළේ ඉන්නා වගේ ඉන්න පුළුවන්. නැචරල් ලුක් එකක් එනවා. ඉතින් ඒ හැමදේම ඔයාලට ප්‍රයෝජන අරගෙන අලුත් විදියට අලුත් ජීවිතයක් ගත කරන්න ලෑස්ති කරගන්න පුළුවන් වෙයි. අපි දැන්ට මේක අවසන් කරගමු. මේ වගේම අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. අපේ channel එක subscribe කරපු නැති කට්ටිය subscribe කරලා update කරගන්න, notifications on කරගන්න. අලුත් වීඩියෝ එකක් දැම්මම අලුත් දේවලුත් එක්ක නැවත අපි හම්බ වෙමු අලුත් දෙයකින්.